අම්මට සිරි කවුද? පොලිසියෙන්ද දන්නේ නැහැ. තපල්. මේ අර යාගමේ කුමාර මල්ලිනේ. උත් දන්නේ මේ ජැන්ඩි පාට ඇඳගෙන මේ පැත්තේ රෙස්ටුරන්ට්ස් ගාන තමයි යන්නේ නම් අද එනකොල්ල අපේ පොට එක පැත්තේ බලමු. බද්ද කියලා. කොහොමද කුමාර මල්ලි? මොකෝ මේ පැත්තේ? ඉතින් මේ පැත්තට එන්න මුරු කරන්නේ බොන්න ආවේ. පළතුරු පළතුරු. අන්න බවන කුමාර මල්ලි. වාඩි වෙන්නකෝ ගිහිල්ලා. මෙහෙම බොන්න තියෙනවා නම් හුලං වැඩි. මොනවාද කුමාර මල්ලි ඕනේ? බෝතලයයි ග්ලාස් දෙකයි. හරි. කියන්න. ග්ලාස් දෙකක්. මොකද යාළුවෙක් කරේ එන වැඩි. ග්ලාස් එකකින් මොන දේද? ග්ලාස් දෙකකින් බොන්නේ. පොත කේස් එක අතම් බල. අප්පඩ සිරි. කුමාර මල්ලි අදත් එනවනේ බල. හලෝ. පළතුරුනේ විසක් නෑ. අදත් ආවා ඉතින්. අවුලක් නෑනේ. මේ අදත් ගියන්නකෝ. ක්ලාස් 2යි. බෝතලේ. ග්ලාස් දෙකයි බෝතලයයි ගේන්න කියලා කියනවා. මොකද යකෝ මූට පිස්සුත් දන්නේ නැහැ. මුක කාලෙකින් දැක්කේ. ආවේ. මොකද කරන්නේ? නැහැ. ඒ බං කුමාර මල්ලි මොකද බං මේ ඊයේත් ඇවිල්ලා මේ ක්ලාස් 2යි බෝතලේ ඉල්ලුවා මං හිතාගෙන හිටියා ඊයේ නම් යාළුවෙක් හරි තව එනවා ඇති ඒක නිසා වෙන්නේ නැති කියලා අදත් එහෙමනේ මොකද බං එහෙම ඒකද ප්‍රශ්නේ ඒක සතුටු වගේම දුක හිතෙන කතාවක් ධම්මික මුදලා මම කාලයක් මෙහෙ නෑවිත් හිටියානේ මගේ යාළුවෙක් හිටියා හරි සුපිරි යාළුවා ඉතින් බොක්කේ යාළුවා අපි දෙන්නම හැමදාම පොන්නේ එකට එදින්ම රෙස්ටෝරන්ට් ඉතින් මට බොන්න ගියාම යාළුවා මට අපි දෙන එකටනේ විව්වේ ඉතින් මේ මට යාළුවා මතක් වෙන්න තමයි මම ක්ලාස් එක ගෙන්නලා මා කොනෝ මේ යාළුවා එහා පැත්තේ අපි දෙන්න මේ තමයි බොන්නේ මට මතක් වෙනෝ ධම්මික මුදලාලි මොකද්ද කරන්නේ ඉතින් නෝක තමයි ඉතින් කතාව අපට සිරි
අදත් ආවනේ මේ පැත්තේ. ආවා ධම්මික මුදලයි පළතුරු කනවට වඩා ලාභයි පළතුරු බොන එක ඒකයි මේ ආවේ මේ අද නෑ වැරදුනා එක ග්ලාස් එකයි එක බෝතලේ හරි පළතුරු බීමයි බයිට් එකයි දෙකම තියෙනවා අද එක ක්ලාස් එකයි තියෙන්නේ. මොකද අහන්න ඕන. ඈ කුමාර මල්ලි. ඊයේ පෙරීදා දෙකේ මේ ඔය අබ්බනකොට මේ ග්ලාස් දෙකයි බෝතලේ තියාගෙන බිව්වා. අද එක ග්ලාස් එකක්. මොකෝ කුමාර මල්ලි. මට නම් මේක හරි මඤ්ඤන්නේ. ඒකද ප්‍රශ්නේ ඒක නම් ආයේ සතුටුදායක දෙයක් අපේ ධම්මික මුදලාලි ඉතින් ඔක මඤ්ඤක් වෙන්න දෙයක් නෑ හොඳේ මම කියන්නම් දැන් මෙච්චර දවසක් මගේ යාළුවයි මම අපි දෙන්නම් ආදරෙන් බිව්වනේ මම මේ හැමදාම මේක කළා හරියන්නේ නෑ නේ මම මේ කල්පනා කළා මම බීම නැත්තෝ මල්ලි ඒ වුණාට ඉතින් මේ මම නැත්තුවට යාළුව තාම බොනවනේ ඕකනේ ප්‍රශ්නේ ඉතින් හැමදාම එන්න වෙනවා ඉතින් අප්පට සීනි. ඌ යකෝ. එපා වෙලා බං